පෝෂණ මාසයක් සමරනවා ඔවුන්ගේ පෝෂණය නගා සිටුවීම සඳහා. සෞඛ්‍ය සම්පන්න ස්වාභාවික කෙටි ආහාර තෝරමු. ස්ථූලතාවය අපේ රටේ ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේමයි විෂම පෝෂණය කියන්නේ ශුද්ධ පෝෂකවල අඩුවීම, කෙටි ආහාර ප්‍රධාන ආහාර වලට හැරුණාම අධික සීනි, ලුණු සහ තෙල් අඩංගු දේවල් රෝල්ස් වෙන්න පුළුවන්, පැටිස් වෙන්න පුළුවන්. ක්ෂණික ආහාරයක් එහෙම නැත්නම් රසකර බීම පැකට් එකක් වෙන්න පුළුවන්. සීනි, තෙල් සහ ලුණු වලින් ගොඩක් අධිකයි. මේ දේවල් පරිභෝජනය තුළ ස්ථූලභාවය සහ ඕවර්වේට් ඔබෙසිටි අපි කියන එක ඒක වැඩි වීමට ප්‍රධාන හේතුව. ගන්න ස්නැක්ස් වල තියෙන අධික පිටකර ස්වභාවය. මේවයි තියෙන අධික කැලරි ප්‍රමාණය ගමන් කරන නිසා. උදාහරණයක් වශයෙන් අපේ දරුවෙක් සීනි අඩංගු ගොඩක් අඩංගු එක ඩෝනට් එකක් වෙන්න පුළුවන්, පංච් එකක්, කප් කේක් එකක් නිතර අපි ගත්තොත් ප්‍රධාන ආහාරයක් ගන්නවා. තව පැය දෙකකින් විතර අපි නැවත ඒ වගේ දෙයක් අනුභව කරනවා. සීනි මට්ටම ඒක රෝලර් කෝස්ටර් එකක් වගේ. කියන්නේ ඉහළ පහළ යෑමක් ඕනවට වඩා ඉහළ පහළ යෑමක් සිදු කරනවා. ශරීරය තුළ තියෙන කුසගින්න යාමනය කරන හෝමෝන අක්‍රමවත් බවට පත් වෙනවා. ඒ නිසා අපි පටන් ගන්නවා බඩගිනි නැතුවත් කන්න. ඒ වගේමයි ඒ අධික සීනි නිසා සීනි ප්‍රමාණය ඉහළ පහළ යෑම ගොඩක් අක්‍රමවත් වෙනකොට අපේ ශරීරයේ ස්වභාවිකව අපිට බඩගිනි අවශ්‍යලාට නතර කරන යාමනය ඒක නැති වෙලා යනවා. ඒ නිසා ස්වභාවිකව කුසගිනි හඳුනා ගැනීමේ පද්ධතිය මේ අහිතකර කෙටි ආහාර මගින් ඒක ඩිස්ටර්බ් කරනවා. නැත්නම් බාධා කරනවා. ඒ නිසා ඔබ නැවත ඒ ආහාර ගන්න. ඒ වගේම අපි කියනවා ක්‍රේවිංස් කියලා. ඒ කියන්නේ ගොඩක් ඒ පසුපස හඹා යනවා. තවත් කන්න ඕන, මට තවත් කන්න ඕන කියලා හැඟීමක් ඇති වෙනවා මේ තුල. ඒ වගේමයි මේ විදිහට සීනි ඉහළ පහළ ගොඩක් හැමතිස්සෙම යනකොට අපි දන්නවා සීනි පාලනය කරන්නේ ඉන්සියුලින් කියන හෝමෝනේ මගින් අපේ ශරීරයේ. ඉතින් මේ ඉන්සියුලිනුත් එකපාරට ඉහළ යනවා, එකපාරට පහළ යන තත්යකටපත් වෙනවා. ඒ නිසා ඒ යන්ත්‍රයත් වෙහෙසකර තත්යකටපත් වෙනවා. එතකොට අපි කියනවා ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියලා එකක් එනවා. ඒ කියන්නේ පද්ධතිය තුල ඉන්සියුලින් එක හරියට ක්‍රියාත්මක වෙන්නේ අහන්නේ නැහැ. ඒ නිසා සීනි මට්ටම පාලනය කරගන්න බැරි වෙන තැන දියවැඩියාව කියන තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මේ ආකාරයේ අධික සීනි තියෙන, තෙල් තියෙන සහ ශක්තිය තියෙන ආහාර කෙටි ආහාර වශයෙන් පාවිච්චි කිරීම තුළ ඔබට දියවැඩියාව ඉතා ඉක්මනින් හැදෙන්න පුළුවන්. ඒ වගේමයි ඒ දියවැඩියාව සමගම හෘදයාරෝග ඒවත් ඒ සමග වෙන දේවල්. මොකද අධික සීනි ඔබේ පද්ධතිය තුළ නිතර තියෙනකොට ඒ සීනි මගින් ඔබ ශරීරය තුළ ඔක්සිකාරක මට්ටමක්. එහෙම නැත්නම් අපි කියනවා ආසාත්මක ඉන්ෆ්ලමේෂන් තත්ත්වයක් ඇති කරනවා කියලා.